වන් කියලා මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද බලමු උමන්දාවට යන්නේ කොහොමද කියලා මුල ඉඳලා පෙන්නන්නම්. මේ විදිහට අපි ට්‍රිප් එකක් විදිහට තමයි ගියේ. මේ තමයි පාර. ගොඩක් ගමේ මිනිස්සු නම් එන්නේ නැහැ කියලා කිව්වා. පිටින් එන මිනිස්සු තමයි ගොඩක්ම බලන්න එනවා කියලා කියන්නේ. මේ සැතපෙන ලස්සන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා යන තැනම ඉස්සරහා. මේ තියෙන චෛත්‍ය චෛත්‍ය ඇතුළටත් යන්න පුළුවන්. මේ සුමන සමන් දෙවිය රාජාන්ගේ පින්තූරේ. මේ චෛත්‍ය ඇතුළට මම ගියා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඒක ඇතුළට යන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙනවා ධාතු මන්දිරයක් වගේ පොඩියට හදලා. ඒකේ සමන්තබද්ධ හාමුදුරුවන්ගේ ෆොටෝ ඒ වගේ දේවල් එක දේවල් තියෙනවා. ගියොත් බලන්න පුළුවන් ඕගොල්ලොන්ට. මට ඒකේ වීඩියෝ වෙලා නැහැ ඒක. ඊට අමතරව මේ තියෙන්නේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව. ඒක නම් හරිම ලස්සනයි. මේ පිළිමේ ඇතුළට යන්න පුළුවන් උඩට. මේ පැත්තෙන් තමයි යන්නේ. ඒ පිළිමේ යන උඩ තට්ටුවක් තියෙනවා. උඩ තට්ටුවේ මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. ඒ මෙහෙණින් වහන්සේ නම පිළිම විකුණනවා. මේ තමයි එතන මේ පහළ තට්ටුව. බුදුරජාණන් වහන්සේලා ටික ඉන්නේ අර ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ පිළිම වගේක් තමයි මේ ඔක්කොම තියෙන්නේ. ටික නම් හරිම ලස්සනට තියෙනවා. අල්ලන්න එහෙම තහනම් මිනිස්සුකුණු ගන්නවනේ. ඒ ටික බලා ගන්න පුළුවන්. එකින් එක බලාගෙන ඉගෙන ගන්න ළමයිකුට නම් අධ්‍යයනය කරගන්න පුළුවන්. මේ විදිහට පිළිම ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මම කිව්වා වගේ උඩ තට්ටුවක් තියෙනවා. උඩට පඩි පෙළක්. ඒකේ තමයි පිළිම විකුණන්නේ. පිළිම එක තැනකට ගිහින් පූජා කරන්න පුළුවන්. රුපියල් 500ක් වගේ චූටි පිළිම. රුපියල් 500ක් දීලා පිළිමයක් අරගෙන තවත් තැනකට පූජා කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ මෙහෙණින් වහන්සේ පින් දෙනවා. ඒ විදිහට තමයි එතන සිද්ධ වෙන්නේ. මේ ටික තමයි බලන්න තියෙන්නේ. ඉතින් ලොකුවට ගෙවතුව ගාව ඒ වගේ ඒවා නම් දැක්කේ නැහැ. ඉල් කටුරුදු මලක්වත් දැක්කේ නැහැ. මේ තියෙන යාළගේ මේ මෙතන තියෙන චෛත්‍යයක් හදාගෙන යනවා. ප්‍රතිසංස්කරණය කරමින් තියෙනවා. මෙතන මේ මල් වගාවක් තිබුණා. ලොකුවට නම් බලන්න නම් අනේ මන්ද බලන්න දෙයක් නැහැ වගේ. මෙතන පොකුණක් තියෙනවා. මේ පොකුණෙන් එහා විහාරකයක් වගේ එකක් තියෙනවා. ඒකත් බලන්න අපි යමු. ලස්සන පොකුණ නම් හරිම ලස්සනයි. ওই ටික තමයි ඉතින් බලන්න තියෙන්නේ. එතන කොටේජ් ගහලා තියෙනවා. මෙතන නෙළුම් මල් පොකුණක් තියෙනවා. ඒ පොකුණේ මලක් ඇදුව රුපියල් 5000ක දඩයක් 5000ක දඩයක් ගන්නවා කියලා තියෙනවා. එතනින් තමයි අර ලස්සන මේ විහාරයට යන්න පුළුවන්. මෙතන කෑම කෑවෙනව නැහැ. අපි දඩ ගහනවා කියලා කිව්වා මේ කෑම ඉතුරු කරොත්. ඒක නිසා අපි පිටින් තමයි කෑම කෑවේ. මේ විදිහට යන්න තියෙනවා. මෙතන තියෙනවා විහාරයක් වගේ ලස්සට හදලා තියෙනවා. එතන ඉන්නවා සමාධි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඊට අමතරව එහා පැත්තේ කෝවිලක් වගේ. කියන්නේ මේ කතරගම දෙවියන්ගේ දේවාලයක් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් වැඳ පුදාගෙන එන්න පුළුවන්. තව එහා පැත්තේ තියෙනවා වාහනයක් තියෙනවා. පයින් තමයි යන්න දෙන්නේ. වාහන වලින් යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ බස් එකක් තියෙනවා. හැබැයි ඒක නම් කියන ගාන නෙමෙයි ගන්නෙ. ගියාට පස්සේ තව ගාන වැඩි කරලා කිව්වා. ඒක නිසා අපි බස් එකේ නම් ගියේ නැහැ. මේ ටික තමයි ඉතින් බලන් තියෙන. ලොකුවට නම් මම හිතන්නේ නැහැ. thank you ඉතින් මාව බැලුවට.